ආයිබෝවන් කියලා පිළිගන්නවා ප්‍රොෆෙෂනල් ජොබ් YouTube නාලිකාවාරය අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙද්දී ඔයාලට ආයුධම් පත්‍ර යොමු කිරීමට හැකියාව තියෙන මහජන බැංකුවේ මැනේජ්මන්ට් ට්‍රේනි පොසිෂන් එක සඳහා ඔන්ලයින් ආයුධම් පත්‍ර යොමු කරන ආකාරය සම්බන්ධව. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් ඔයා අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඒ වගේම මේ මැනේජ්මන්ට් ට්‍රේනි පොසිෂන් එක සඳහා තෝරා ගැනීමේ පරීක්ෂණයක් පවතිනවා. ඒකට අදාළ තොරතුරු නොමිලේ දැනුවත් වෙන්න අවශ්‍යයි නම් WhatsApp group එකක link එකක් මම description එකේ දාලා තියෙනවා අනිවාර්යෙන් ඒ group එකට join වෙන්න. එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහට යමු. මම ඊයේ වීඩියෝ එකෙන් කතා කරා මේකට අදාළ සුදුසුකම් සම්බන්ධව ඔයගොල්ලෝ තාම මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් channel එකේ තියෙනවා ඒක අනිවාර්යෙන් බලලා ඉන්න. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සඳහා online ආයුධම් පත්‍ර යොමු කරන ආකාරය ගැන. මුලින්ම ඔයගොල්ලන්ට Google එකේ People Bank Management Training කියලා search කරගත්තාට පස්සේ මේ විදිහට Open University web එක හරහා ආයුධම් පත්‍ර යොමු කිරීමට අදාළ වෙබ්සයිට් එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට Open University web එක හරහා online ආයුධම් පත්‍ර යොමු කිරීමට අදාළ වෙබ් page එකට load වෙනවා. මෙතනින් පස්සේ ඔයගොල්ලන්ට application යොමු කිරීමේ හැකියාව තියෙනවා. මෙතන බලා ගැනීමේ හැකියාව තියෙනවා. application අද ඉඳලා යොමු කරන්න පුළුවන්. ඒ වගේම application close වෙන්නේ මාර්තු 3 වෙනිදා. ඒ වගේම exam date එක තාම update කරලා නැහැ. ඒ වගේම ඔයගොල්ලන්ට application guide එකක් මෙතන දීලා තියෙනවා. ඒක download කරගන්න පුළුවන්. apply කරන්න කලින් අනිවාර්යෙන් එකක් download කරලා refer කරන්න. එහෙනම් අපි පියවරෙන් පියවර බලමු කොහොමද apply කරන්න කියලා. මුලින්ම ඔයගොල්ලෝ මේ apply now කියන එක තමයි click කරන්න ඕනේ. මේක click කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ සඳහා application process එක step 6කින් සමන්විත වෙනවා. ඉතාමත් සරල step 6කින් තමයි මේක සමන්විත වෙන්නේ. ඔයගොල්ලන්ට පහසුවෙන් online phone එකකින් උනත් apply කිරීමේ හැකියාව තියෙනවා. එතනින් පස්සේ ඔයගොල්ලන්ට තවත් බලා ගැනීමේ හැකියාව තියෙනවා. apply now කියලා එකක් තියෙනවා. මේක click කරාට පස්සේ ඔයගොල්ලන්ට ආයුධම් පත්‍ර යොමු කිරීම ආරම්භ කරන්න පුළුවන්. මුලින්ම ඔයාගේ NIC එක verification කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ NIC number එක මෙතන ඇතුළත් කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ phone number එක verify කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ phone එකට එනවා OTP code එකක්. ඒක මෙතන ඇතුළත් කරගන්න ඕනේ. ඊළඟට තුන්වෙනි step එක විදිහට ඔයාගේ email address එක මෙතන ඇතුළත් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකටත් OTP code එකක් එනවා. ඒකත් ඔයගොල්ලෝ මෙතන ඇතුළත් කරගෙන ඒකත් verify කරගන්න ඕනේ. මේ විදිහට ඔයාගේ email address එක ඒ වගේම NIC එකේ mobile number එක verification කරගත්තට පස්සේ ඔයාට continue to qualification කියන එක click කිරීමේ හැකියාව තියෙනවා. මෙතනින් පස්සේ ඔයාගේ qualification category එක select කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා bachelor of degree with first class or second upper එකකින්ද apply කරන්න. එහෙම නැත්නම් category B එක යටතේ bachelor of degree එකක් එක්ක post graduate qualification එක යටතේද එහෙම නැත්නම් bachelor of degree එකක් with diploma එකක් විදිහටද එහෙම නැත්නම් bachelor of degree එකක් සහ professional qualification එකක් සමගද apply කරන්න කියන එක මෙතන select කරගන්න ඕනේ. මම මෙතන මුලින්ම select කරගන්නවා bachelor of degree with first class or second upper කියන එක. ඔයාට අදාළ සුදුසුකම් ඔයා එතන select කරගන්න ඕනේ. මේක select කරගත්තට පස්සේ ඔයාගේ degree program එකට අදාළ විස්තර ටික මෙතන fill කරගන්න ඕනේ. මුලින්ම අහලා තියෙනවා මේ degree එක local university එකකින්ද ගත්තේ එහෙම නැත්නම් foreign university එකකින්ද කියලා. මම local කියන එක select කරනවා. ඊළඟට ඔයාට මෙතන university එකේ name එක type කරගන්න ඕනේ. වගේ university එකේ නම මෙතන type කරගන්න. ඒ වගේම මෙතන අහලා තියෙනවා ඔයාගේ ඩිසිප්ලින් එක මොකක්ද කියලා. ඒ කියන්නේ ඔයාගේ ශාස්ත්‍රය මොකක්ද කියලා අහලා තිනවා. මම මෙතන ඉංජිනේරින් කියන එක දාගන්නවා. ඔයාට අදාළ ශාස්ත්‍රය මෙතන දාගන්න ඕනේ. ඊළඟට අහලා තියෙනවා ඔයාට තියෙන ෆස්ට් ක්ලාස් එකක්ද එහෙම නැත්නම් සෙකන්ඩ් ක්ලාස් අප එකක්ද කියලා. මම ෆස්ට් ක්ලාස් කියන එක සිලෙක්ට් කරගන්නවා. ඊළඟට ඔයාගේ ඩිග්‍රී පීරියඩ් එක අහලා තියෙනවා. මම 4 years කියන එක සිලෙක්ට් කරගන්නවා. ඒ වගේම effective date එක කියන්නේ ඔයාගේ ඩිග්‍රී එක අවසන් කරපු date එක. ඒක ඔයා මෙතන දාගන්න ඕනේ. ඔයාගේ GPA එක මෙතන දාගන්න ඕනේ. මම මෙතන GPA එක මෙතන මේ විදිහට 3.67 කියලා දාගන්නවා. මේ ටික දාගත්තට පස්සේ ඔයාට continue to personal information කියන එක ක්ලික් කරන්න පුළුවන්. එතනින් පස්සේ ඔයාගේ basic information ටිකක් fill කරගන්න ඕනේ. මුලින්ම ඔයාගේ title එක select කරගන්න ඕනේ. මම මෙතන Mr කියන එක select කරගන්නවා. ඊළඟට ඔයාගේ full name එක මෙතන දාගන්න ඕනේ. ඊළඟට ඔයාගේ date of birth එක මෙතන දාගන්න ඕනේ. ඊළඟට ඔයාගේ gender එක මෙතන select කරගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ civil status එක. ඒ කියන්නේ ඔයා මේ වෙද්දි married ද නැත්නම් single ද කියන එක select කරගන්න ඕනේ. ඊළඟට වැදගත්ම දෙයක් තියෙනවා ඔයාගේ contact information ටික fill කරගන්න ඕනේ. හරියටම ඔයාගේ permanent address එක අහලා තියෙනවා. permanent address එක මෙතන දාගන්න ඕනේ. ඊළඟට ඔයාගේ district එක select කරන්න ඕනේ. ඔයාගේ number එක මෙතන ඔටෝම generate වෙලා ඇති. ඒ වගේම ඔයා මේ වෙද්දී job එකක් කරන කෙනෙක් නම් ඔයාගේ ඒ job එකට අදාළ විස්තර ටික මෙතන fill කරගන්න ඕනේ. මුලින්ම අහලා තියෙනවා ඔයාගේ current designation එක මේ වෙද්දී ඔයාගේ තනතුර ඒ වගේම ඔයා වැඩ කරන organisation එක මොකක්ද කියන එක මෙතන select කරගන්න ඕනේ. ඔයා job එකක් කරන්නේ නැති කෙනෙක් නම් මේක fill කර ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ටික ඔයා fill කරගත්තට පස්සේ ඔයාට continue to exam center selection කියන එක ඔයාට click කරන්න පුළුවන්. එතනින් පස්සේ බලා ගැනීමේ හැකියාව තියෙනවා ඔයාට exam center එක විදිහට කොළඹ විතරයි තියෙන්නේ. කොළඹ වලට යන්න වෙනවා ඔයාට test එක ලියන්න. ඒ වගේම English language එක ඔයාට English medium එකෙන්ම තියෙන හින්දා ඒක වෙනස් කරන්න බෑ. හැබැයි ඔයාට අනික් IQ test එක මෙතනින් වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. මම මේක සිංහල medium දාගන්න. ඔයාට පහසු medium එකක් මෙතන දාගන්න ඕනේ. ඔයා මේක enter කරාට පස්සේ ආයෙ ඔයාගේ medium එක change කරන්න වෙන්නේ නැහැ.
ඒ නිසා ඔයා මෙතන මීඩියම් එක සිලෙක්ට් කරද්දී හොඳට කල්පනාවෙන් ඔයාලට පහසු මීඩියම් එකක්ම සිලෙක්ට් කරගන්න මම ආයෙ මතක් කරනවා. මෙතන ඔයා වෙන මීඩියම් එකක් දාලා පස්සේ ආයෙ වෙනස් කරන්න බෑ. ඊළඟට ඔයාලට නැවත කන්ටිනියු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන ඇග්‍රි වෙන්න ටර්ම් ඇන්ඩ් කන්ඩිෂන් ටිකක් තියෙනවා. ඔයා මේ ටිකට ටික් එක දාගන්න ඕනේ. ඊළඟට අහලා තියෙනවා ඔයා පොලිටිකලි එක්ස්පෝර්ට් පර්සන් කෙනෙක්ද කියලා. ඒ කියන්නේ ඔයාගේ මේ වෙද්දී රජය උසස් තනතුරක් දරන, ඒ කියන්නේ ඇමති කෙනෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්, මහ බැංකු උසස් නිලධාරි කෙනෙක්, නැත්නම් නායක මට්ටමේ රාජ්‍ය සේවකයෙක් දිගේ ළඟම ඥාති කෙනෙක් නම් ස්පෝර්ට් පර්සන් කෙනෙක් විදිහට තමයි වැටෙන්නේ. එහෙම කෙනෙක් නෙවෙයි නම් ඔයා නෝ කියන එක දාගන්න. මම මෙතන නෝ කියන එක සිලෙක්ට් කරගන්නවා. ඊළඟට බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ නීති ප්‍රකාශය තියෙනවා. ඊළඟට බලා ගන්න පුළුවන් එලිජිබිලිටි ඩෙක්ලරේෂන් එක තියෙනවා. මේකටත් ඔයා ඇක්සෙප්ට් කරන්න ඕනේ. මේ ටික මේ විදිහට ෆිල් කරගත්තට පස්සේ continue to summary කියන එක ඔයාලට ක්ලික් කිරීමේ හැකියාව තියෙනවා. මෙතනින් පස්සේ ඔයාගේ ඇප්ලිකේෂන් එක මේ විදිහට බලා ගැනීමේ හැකියාව තියෙනවා. බලන්න ඔයා ෆිල් කරලා තියෙනවා හරියටම හරිද කියලා. එහෙම හරිනම් ඔයාලට මේ I accept කියන එක ක්ලික් කිරීමේ හැකියාව තියෙනවා. මෙහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලට proceed to payment කියන එක ක්ලික් කරන්න පුළුවන්. මේක ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් exam fee එක විදිහට ඔයගොල්ලන්ට 2500ක මුදලක් ගෙවන්න වෙනවා. ඔයාලට මේ මුදල වීසා කාඩ් එකකින් වගේ ගෙවන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව වීසා මාස්ටර් කාඩ් එකකින්. මේ විදිහට ඔයගොල්ලන්ගේ payment details ගන්න ඕනේ. මුලින්ම ආයේ කාඩ් එකේ type එක select කර ගන්න ඕනේ. ඔයා කාඩ් එක බලපුවම බලා ගන්න පුළුවන් ඒක මාස්ටර් කාඩ් එකක්ද නැත්නම් වීසා කාඩ් එකක්ද කියලා. එතනින් පස්සේ ඔයාගේ කාඩ් නම්බර් එක මෙතන select කර ගන්න ඕනේ. කාඩ් නම්බර් එකේ අංක 15ක වගේ නම්බර් එකක් තියෙනවා. ඒක select කර ගන්න ඕනේ. එතනින් පස්සේ ඔයාගේ කාඩ් එක expire වෙන year එකයි month එකයි මෙතන select කර ගන්න ඕනේ. මේ දෙක select කරගත්තට පස්සේ ඔයාගේ කාඩ් එකේ ඔයා sign කරලා තියෙනවනේ කාඩ් එක එක පැත්තක අන්න එතන එහා පැත්තේ පොඩියට ඇති අංක 3ක නම්බර් එකක්. ඒක තමයි CVN නම්බර් එක කියන්නේ. අන්න එක මෙතන ඇඩ් කරලා ඔයා මේ pay කියන එක ක්ලික් කරාට පස්සේ ඔයා කාඩ් එක හදද්දී ඔයා බැංක් එකට දුන්න නම්බර් එකට එනවා OTP කෝඩ් එකක්. අන්නේ OTP කෝඩ් එක ඇතුළත් කරගත්තට පස්සේ ඔයාට payment එක successful විදිහට කරන්න පුළුවන්. මේ විදිහට තමයි People's Bank එකේ management training තනතුර සඳහා ආයුධ පත්‍ර යොමු කරන්නේ. මම හිතනවා වීඩියෝ එක පැහැදිලි ඇති කියලා. මොන හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම මේ සඳහා තෝරා ගැනීම පරීක්ෂණය පිළිබඳව වැඩි විස්තර දැනුවත් වෙන්න අපේ group එකකට අනිවාර්යයෙන්ම join වෙන්න. අද වීඩියෝ එකේ මේ දේවල් ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.